ඔයා මීට කලින් හිතලා තියෙයිද ඔයාගේ ෆෝන් එකේ ඉඳන් ලෝකෙ එහා කොනේ සර්වර් එකකට යන කනෙක්ෂන් එක කොච්චර ස්පීඩ්ද කියලා. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාගේ ෆෝන් එකට ඉන්ටර්නෙට් එන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනුපට ක්ලබ් YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන අනුපට ක්ලබ් YouTube channel subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon all දාගෙන අපි වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තව දෙයක්. අපි අනුපට ක්ලබ් YouTube channel එකේ දැන් subscribe 646 ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ගෙම ඉල්ලනවා අනුපට ක්ලබ් YouTube channel එකට subscribe 700ට යන්න support එකක් දෙන්න කියලා. ඉතින් subscribe 700ට ගිය ගමන් ඕගොල්ලන්ට පොඩි giveaway එකක් මම ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔයාලට giveaway ගන්න ඕන නම් කරන්න දෙන අනුපට ක්ලබ් එහෙම නැත්නම් මගේ channel එක subscribe 700ට යන්න ඕගොල්ලෝ support එකක් දෙන එක. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව intro එකට යමු. intro එකට ගිහිල්ලා ඊට පස්සේ අපි වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එක බලන බෞද්ධ දෙනා දන්න ඔයාගේ ෆෝන් එකට ඉන්ටර්නෙට් එක ප්‍රදාන කරන තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි සිග්නල් ටවර් සරහා එන එක. ඉතින් දෙවෙනි එක තමයි ෆයිබර් කනෙක්ෂන් එකකින් එන එක. තුන්වෙනි එක තමයි සැටලයිට් තාක්ෂණය හරහා මේ ෆෝන් වල ඉන්ටර්නෙට් එන එක. ඉතින් අපි ඔය තුනම පැත්තකින් දාලා අපි බලමු ඉස්සෙල්ලාම ලංකාවට කොහොමද පිටරට සර්වර්ස් වල ඉඳලා සිග්නල් එන්නේ කියලා. ඉන්ටර්නෙට් එකේ තියෙන සිග්නල් වලින් 99%ක්ම මේ වෙනකොට යන්නේ මුහුද යටින් තියෙන ෆයිබර් කේබල්ස් හරහා. ඉතින් මේ ෆයිබර් කේබල්ස් මුළු ලෝකෙම තියෙන රටවල් වලට පිහිදලා තියෙනවා. ඒක මුහුද යටින් තියෙන ඕගොල්ලන්ට ඒක බලන්න වෙන්නේ. ඉතින් මේ ෆයිබර් කේබල්ස් හරහා යන්නේ ආලෝකය. දැන් මෙන්න මෙතනින් පේන ෆොටෝ එක ඔයාට ෆයිබර් කේබල් එක ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. ඉතින් මේ ෆයිබර් කේබල් වල අග්‍රයේ තියෙන LED වලින් තප්පරයකට බිලියන ගණන් නිවි දැල්වෙමින් මේ සිග්නල් වලින් තමයි පිටරට සර්වර්ස් වලින් ඉඳන් ලංකාවට ලංකාවේ ඉඳන් පිටරටවල් වලට සිග්නල් යවන්නේ. ඉතින් මේ ලංකාවේ කෙරවල තියෙන එක බිල්ඩින් එකකට ඇවිල්ලා ඒකෙන් අපේ ලංකාවේ තියෙන ටෙලිකොම් ආයතන ඒ කියන්නේ ටෙලිකොම් කියවන ශ්‍රී ලංකා ටෙලිකොම් විතර නෙවෙයි ඩයලොග් මොබිටෙල් ඔක්කොම ටෙලිකොම් ආයතන එන්නේ ටෙලිකොම් ආයතන වලට බෙදලා යනවා. ඔයා මේ වෙනකොට හිතලා තින්නේ ඔයා මොක හරි වීඩියෝ එකක් හරි සෝං එකක් හරි ක්ලික් කරාට පස්සේ මුළු සෝං එකම නැත්නම් එහෙම වීඩියෝ එකම ඔයාගේ ෆෝන් එකට එකපාර එනවා කියලාද? ඔයා හිතන්නේ දේ එහෙනම් 100ක් වැරදි. ඉතින් ඔයා YouTube එකට ගිහිල්ලා වීඩියෝ එක ක්ලික් කරාට පස්සේ YouTube එක තියෙන රටේ YouTube කම්පැනිස් එකේ තියෙන සර්වර් එකකින් ඔයාගේ වීඩියෝ එකට ඉන්නේ data packets විදිහට. ඒ කියන්නේ මුහුද යටින් තියෙන ෆයිබර් කේබල්ස් හරහා ඔයා ක්ලික් කරපු වීඩියෝ එක සම්පූර්ණයෙන් එන්නේ ඒක කුඩා කුඩා කෑලි වලට කැල්ලා ඒක ලේසර් කරන විදිහට එනවා. ඊට පස්සේ ටවර් එකක් හෝ ෆයිබර් කේබල් හරහා ඇවිල්ලා ඔයාගේ ෆෝන් එකේ තියෙන නැවතත් ඒ වීඩියෝ එක එකතු වෙනවා. ඒ කියන්නේ ෆයිබර් කේබල්ස් හරහා සම්පූර්ණ වීඩියෝ එකපාර එන්නේ නැහැ. කොහොමත්ම වීඩියෝ එන්නේ ඒකේ ආලෝක එන්නේ. ඒ ආලෝකය කැඩි කැඩි පොඩි කොටස් වශයෙන් තමයි ඇවිල්ලා ඔයාගේ ෆෝන් එකේ ඉඳලා ආයෙත් වීඩියෝ එකක් විදිහට ප්ලේ වෙන්නේ. ඉතින් දැන් අපි කතා කරා මුහුද යට ඉඳන් අපේ ලංකාවට ඉන්ටර්නෙට් එන හැටි. ඉතින් එතන ඉඳන් අපේ ලංකාවේ තියෙන කේබල් ලෑන්ඩින් ස්ටේෂන් එකකින් මුහුද යටින් එන ෆයිබර් කේබල්ස් වල තියෙන data ටික ඔක්කොම ලබා ගන්නවා. ඊට පස්සේ ඒ වයින් ආයෙ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඩයලොග් වගේ ටෙලිකොම් ආයතන වලට ඒ data බෙදලා දෙනවා. ඊට පස්සේ ඔයා ටවර් වලින් සිග්නල් ගන්නවා නම් ටවර් එකෙන් ටවර් එකට ඇවිල්ලා මේ ෆෝන් එක ළඟින්ම තියෙන ටවර් එකට ඒ data ටික ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එකට ඒ රේඩියෝ වේව් එක විදියට එනවා. ඉතින් එහෙම නැත්නම් ඔයා ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා ෆයිබර් කනෙක්ෂන් එක අරන් තියෙන ටෙලිකොම් ආයතනයට ඒ data ටික ගියාට පස්සේ ආයෙ ලේසර් කිරණ විදියට ඔයාගේ ගෙදර තියෙන රවුටර් එකට ෆයිබර් කනෙක්ෂන් එක හරහා ඇවිල්ලා ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට ඒ data ටික එනවා රේඩියෝ වේව්ස් විදියට. ඉතින් ඔයා රවුටර් එකක් පාවිච්චි කරලා කෙලින්ම සිම් එකකින් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වුණොත් වෙන්නේ දෙකම එකමදී. රවුටර් එකෙන් ගොඩක් ස්පීඩ් එක වැඩි විතරයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟට කතා කරමු Starlink එහෙම නැත්නම් සැටලයිට් තාක්ෂණය ඔස්සේ කොහොමද අපේ ෆෝන් එකට ඉන්ටර්නෙට් එන්නේ කියලා. මේක තමයි කේබල්ස් අදින්න එහෙම නැත්නම් ටවර්ස් හරහා සිග්නල් දෙන්න බැරි තැන් වලට කරන්න තියෙන හොඳ විසඳුම. ඒ කියන්නේ ඔයාගේ සර්වර් එක තියෙන තැන ඉඳන් කෙලින්ම අභ්‍යවකාශයේ තියෙන සැටලයිට් එකකට වගේ data ටික සිග්නල් ඇවිදියට යවලා ඊට පස්සේ ඔයා අරන් තියෙන සැටලයිට් එකේ සිග්නල් ගන්න පුළුවන් රවුටර් එකට. ඒ කියන්නේ Starlink වගේ නම් තියෙන එක ඩිෂ් එක එන්නේ ඩිෂ් එකට ඇවිල්ලා එතනින් රවුටර් එකකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකට ඉන්ටර්නෙට් දෙන එක තමයි සැටලයිට් තාක්ෂණය වෙන්නේ. ඉතින් අනාගතයේදී මුළු ඉන්ටර්නෙට් එකම Starlink වගේ සැටලයිට් තාක්ෂණයෙන් දුවයි කියලා මේ වෙනකොට විශ්වාසයක් තියෙනවා. අද අපි කතා කරේ අපේ ෆෝන් එකට ඉන්ටර්නෙට් එන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක මොනවාද ඉරගත්ත නම් වීඩියෝ වල ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ආට දිගටම බලන්න ඕන නම් අනුපට ක්ලබ් channel subscribe කරලා channel එක save කරගන්න අමතක කරන්න එපා. මම වීඩියෝ එකක් දාපුවම ඔයාගේ ෆෝන් එකට notification එක විතර ගෙන්න ගන්න ඕන නම් subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. මේ වගේම tech ගැන interest ඔයාගේ යාළුවෝට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් set වෙමු. එතකම් මාතර කියන මම අනුපට ක්ලබ් channel අනුප නිපුන්.
not a game, it's a rich thing.